නියුරෝනය. මෙතෙන්දී අපි කතා කරනවා නියුරෝනය කියන්නේ මොකක්ද ඒකේ සැකැස්ම, ඒ වගේම නියුරෝට්‍රාන්ස්මිටර්ස් සම්බන්ධව. එතකොට නියුරෝනයක් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ස්නායු පද්ධතිය හැදිලා තියෙන මූලිකම ඒකකය, තැනුම් ඒකකය. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ඇඟේ තියෙන ඕනම සිස්ටම් එකක් හැදිලා තියෙන්නේ සෙල් වලින්, සෛල වලින්. හරිද? එතකොට අපේ සාමාන්‍ය පද්ධතිවල ප්‍රධානම මේ තැනුම් ඒකකය සෛලය වුණාට ස්නායු පද්ධතියේ තැනුම් මේකකේ තමයි නියුරෝනය කියලා කියන්නේ. එතකොට මේ නියුරෝනේ ප්‍රධාන වශයෙන් කොටස් කීපයකින් සමන්විතයි. අනුශාකිකා, සෛල දේහය, න්‍යෂ්ටිය, අක්ෂණය, මයිලින් කොපර, ඇන්නියර් ගැටති, අක්ෂණ පර්යන්තය. ඔන්න වගේ කොටස් කීපයකින්ම මේ නියුරෝනය කියන එක සමන්විතයි. එතකොට නියුරෝනය කියන එක උපකල්පනය කරගන්න උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. අපේ අත නමනවා. වැලමිටෙන් නමනවා. හරිද? ඒකලා අපේ අත ඇඟිලි හොඳට විහිදුවනවා. අතේ ඇඟිලි හොඳට විහිදුවනවා. හරිද? එතකොට අපි නිකන් අත නමාගෙන වැලමිටෙන් අත කෙලින් නමාගෙන ඇඟිලි විහිදපුවාම තියෙන ස්වරූපයක් තියෙනවනේ. එන්න ඒ වගේ තමයි නියුරෝනයක්. හැබැයි මෙතනදී වෙනස තියෙන්නේ පොඩ්ඩක් අපිට උපකල්පනයේදී වැලමිට කෙලවරත් අපි අර උඩින් විහිදලා තියෙන අත වගේම කොටසක් වැලමිට කෙලවරෙත් උපකල්පනය කරගන්න. හරිද? මම නිකන් උදාහරණයක් කියන නියුරෝනයක් මතක තියාගන්න පහසු වෙන විදියට. එතකොට අපි මේ අත විහිදුවපුවාම අපේ ඇඟිලි විහිදලා තියෙනනේ. මේ විහිදලා තියෙන ඇඟිලි වලට තමයි අපි කියන්නේ අනුශාකිකා කියලා නියුරෝන එක. මේ අනුශාකිකා වල කාර්යභාරය මම ඒවත් මෙතනදිම කියන් යන්නම්. අනුශාකිකා වලින් කරන්නේ තොරතුරු ලබා ගන්නවා. හරිද? මේ අනුශාකිකා වලින් ලබා ගන්න තොරතුරු රසායනික පණිවිඩයක්. මේ අනුශාකිකා කැප්චර් කරගන්නේ අල්ලගන්න තොරතුරු ටික එන්නේ රසායනික සංඥාවක් විදිහට. අනුශාකිකා වලින් තොරතුරු ගත්තට පස්සේ එයා කෙලින්ම යවන නියුරෝනේ සෛල දේහයට. සෛල දේහයේ විදිහට අපිට උපකල්පනය කරන්න පුළුවන් අපේ අල්ල. හරිද? එතකොට අපේ අල්ලට ඇඟිලි සම්බන්ධ වෙලානේ තියෙන්නේ. අන්න ඒ වගේ අනුශාකයා සෛල දෙහයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ අල්ලට එවන සෛල දෙහයට එව්වට පස්සේ මේ අල්ල මැද න්‍යෂ්ටි තියෙනවා කියලා උපකල්පනය කරගන්න. හරිද? එතකොට මේ සෛල දෙහයට යාර රසායනික පණිවිඩය ආවට පස්සේ එයා ඔටෝම කන්වර්ට් වෙනවා ඉලෙක්ට්‍රොනික පණිවිඩයක් විදිහට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් සිග්නල් එකක් විදිහට. හරිද? විද්‍යුත් සංඥාවක් විදිහට එයා පරිවර්තනය වෙනවා. මේ විද්‍යුත් සංඥාවට කියන නමක් තියෙනවා. මේකට කියන්නේ ක්‍රියාකාරී විභවය කියලා. ක්‍රියාකාරී විභවය. හරිද? එතකොට මේ සෛල දේහයෙන් එයා පණිවිඩය යවනවා අක්ෂණයට. අනුශාකිකා වලින් ලබා ගන්නවා තොරතුරු රසායනික තොරතුරක් ලබා ගන්න රසායනික සංඥාවක්. එයා ඊට පස්සේ ඒක කන්වර්ට් කරගන්නවා මේ විද්‍යුත් සංඥාවක් විදිහට. අනුශාකික වලින් සෛල දේහයට එනවා. සෛල දේහයෙන් තොරතුරු ඊළඟට යන්නේ අක්ෂණයට. අක්ෂණය කියන්නේ අපේ අල්ල ඉවර වෙන තැන සහ අපේ වැලමිට තියෙන්නේ. ඒ අතර අපේ අත තියෙන්නේ. අපි ඔරලෝසු බඳින අපි රියන හදාගන්නේ. එන්න ඒ අතේ කොටසට උපකල්පනය කරන්න අක්ෂණයේ විදිහට. හරිද? ඔය අක්ෂණය හරහා තොරතුරු ගමන් කරනවා. අක්ෂණ පර්යන්තය කියලා කියන්නේ මේ වැලමිටේ කෙලවර විදිහට ගන්න අක්ෂණ පර්යන්තයෙන් තොරතුරු රිලීස් කරනවා. මුදා හරිනවා. එතකොට මේ අක්ෂණය තුල තියෙනවා ගැටිති. රැන්නීර් ගැටිති තියෙනවා, මයිලින් කොපු තියෙනවා. හරිද? එතකොට මේ මයිලින් කොපු කරන්නේ දැන් ක්‍රියාකාරී විභවය යන්නේ. ඒ කියන්නේ අර විද්‍යුත් සංඥාව යන්නේ දැන් මේ නියුරෝන එක ඇතුලේ. නියුරෝනේ ඇතුලේ ගමන් කරන්නේ විද්‍යුත් සංඥාව. ඒ කියන්නේ ක්‍රියාකාරී විභවය. එතකොට මේ ක්‍රියාකාරී විභවයට නැත්තම් මේ යන සිග්නල් එකට තොරතුරට ආරක්ෂාව සපයන්නේ මේ මයිලින් කොපු විසින්. මයිලින් කොපුව ඇතුලේ තියෙන ශ්වාන සෛල. මේ ශ්වාන සෛල දැඩි ආරක්ෂාවක් සපයනවා යන තොරතුරට. ඒ වගේම මේ මයිලින් කොපු හැදිලා තියෙන්නේ ග්ලියා සෛල වලින්. මේ මයිලින් කොපු වලින් කරන මේ පණිවිඩය ආරක්ෂා කරනවා, අපද්‍රව්‍ය අයින් කරනවා, පණිවිඩයට හොඳ පෝෂණයක් දෙනවා. සම්පූර්ණම ගාඩ් එකක් දාලා දෙනවා මේ පණිවිඩයට මේ මයිලින් කොපු විසින්. හරිද? එතකොට අක්ෂණ පර්යන්තයෙන් දැන් මේ තොරතුරු ගියාට පස්සේ අක්ෂණ පර්යන්තයෙන් තමයි තොරතුරු මුදා හරින්නේ. එතකොට අපි නියුරෝනයකින් තොරතුරු මුදා හරින තැනට කියන්නේ අක්ෂණ පර්යන්තය. තොරතුරු ගමන් කරන තැන, තොරතුරු ගලා යන තැන තමයි අක්ෂණය. තොරතුරු මුදා හරින්නේ ලබා දෙන්නේ අක්ෂණ පර්යන්තයෙන්. හරිද? සෛල දේහයෙන් අක්ෂණයට තොරතුරු ලබාගෙන තොරතුරු ලබා දෙන්නේ වෙනත් ස්ථානයකට අක්ෂණ පර්යන්තය. මේක පටල ගන්න එපා. ලබා ගන්න අනුශාකිකා වලින් ලබා දෙන්නේ අක්ෂණ පර්යන්තයෙන්. තොරතුරු ගමන් කරන්නේ තොරතුරු යන්නේ අක්ෂණයෙන්. එතකොට තොරතුරු ලබා දෙන්නේ අක්ෂණයෙන් කියලා ලියුවොත් එහෙනම් වැරදි. තොරතුරු ලබා දෙන්නේ අක්ෂණ පර්යන්තයෙන්. හරිද? එතකොට මේ දැන් අපි ලබා ගන්න තොරතුරු රසායනික සංඥාවක් විදිහට තමයි අනුශාකිකාවකින් ලබා ගන්න. එතකොට ඒක අක්ෂණයේ දිගේ යන්නේ විද්‍යුත් සංඥාවක් විදිහට. ඒ විද්‍යුත් සංඥාවට අපි කියන්නේ ක්‍රියාකාරී විභවය. ඒකෙන් අක්ෂණ පර්යන්තයෙන් නැවතත් ඒ තොරතුරු එළියට යන්නේ. එළියට ගියාට පස්සේ
ඒ තොරතුරු ආයෙත් රසායනික සංඥාවක් විදිහට පත් වෙනවා. මේ නියුරෝන දෙකක් අතර යම්කිසි ස්පේස් එකක් තියෙනවා. ඒ කියන්නේ නියුරෝන කියන්නේ දන්වැල් පුරුක් වගේ එකිනෙකට පැටලිලා තියෙන දේවල් නෙමෙයි. නියුරෝන කියන්නේ ඊටාම සියුම්. අපේ දිගම නියුරෝනේ තියෙන්නේ සුෂුම්නාම ඉඳලා මහපට ඇඟිල්ල. කකුලේ මහපට ඇඟිල්ල දක්වා තමයි අපේ දේහයේ තියෙන දිගම නියුරෝනේ පිහිටලා තියෙන්නේ. හරිද? එතකොට මේ එක් නියුරෝනයකින් තවත් නියුරෝනයක් අතර තියෙන හිදසට ඒ ස්පේස් එකට අපි කියන උපගාම කියලා. හරිද? එතකොට මේ උපගාමය කියන එක තුළ මේ විද්‍යුත් අපි යවන සිග්නල් එක දැන් අර නියුරෝනයක් ඇතුළේ යන ක්‍රියාකාරී විභවය මේ උපගාමයක් තුළ තියෙන්නේ රසායනික පණිවිඩයක් විදියට. ඒකයි අලුතින් ලබා ගන්න අර අනුශාකිකාව කියන නියුරෝනයක් ගිහලා අලුතෙන් ඒ පණිවිඩය අල්ලගන්නකොට ඒක රසායනික සංයෝගයක් විදියට තියෙන්නේ. රසායනික පණිවිඩයක් විදියට තියෙන්නේ. මේ නියුරෝනේ ඇතුළෙන් අපි ගමන් කරන නියුරෝනේ ඇතුළෙන් ගමන් කරන තොරතුරු අපි හඳුන්වන්නේ සංඥාව සිග්නල් එක විද්‍යුත් සංඥාවක්. ඒකට ක්‍රියාකාරී විභවය කියලා තමයි විශේෂිත වූ නමක් තියෙනවා. හරිද? ඊට පස්සේ අක්ෂර පර්යන්තයෙන් මේක ගියාට පස්සේ අර නියුරෝන දෙකක් අතර තියෙන ස්පේස් එකට අපි කියන උපගාම කියලා. මේ උපගාම තියෙන උපගාම ආශයිකාවල මේ උපගාම ආශයිකා තුලින් යන මේ මගින් නිකුත් කරන මේ රසායනික සංයෝග තියෙන රසායනික තොරතුරු රසායනික පණිවිඩ තියෙනවානේ සංඥා. මේ රසායනික සංඥා වලට කියනවා අපි නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කියලා. නියුරෝ ට්‍රාන්ස්මිටර්ස්. හරිද? මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වලින් මේ සංඥාව නිකුත් කරපුවාම ඒකට අදාළව ඉන්න කොහෙර නියුරෝනයක් ඇවිල්ලා ඒකට අග්ගාල අල්ල ගන්නවා. හරිද? ඒ අල්ලගෙන රසායනික සංයෝගය අල්ලගෙන එයා කන්වර්ට් කරගෙන ඒක ක්‍රියාකාරී විභවයේ විදිහට ඊට පස්සේ අක්ෂණය හරහා අක්ෂණ පර්යන්තයෙන් ඒක රිලීස් කරනවා. ඔහොම නියුරෝන දිගට යනවා. හරිද? එතකොට මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වර්ග 4ක් අපිට හඳුන්වන්න පුළුවන්. හම්බෙනවා. මේ පාඩමාලාව ඇතුලේ මේ පාඩම ඇතුලේ 4ක් හම්බෙනවා. එකක් ඇසිටයිල් කෝලින්, අනිත් එක ඩොපමීන්, අනිත් එක සෙරටොනින්, අනිත් එක එන්ඩෝෆින්. හරිද? ඇසිටයිල් කෝලින් කියලා කියන්නේ අපේ මේ මාංශ පේශි නැත්නම් හන්දි වලින් රිලීස් කරනවා නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක්. එතකොට මේක අපේ ඉච්ඡානුක ක්‍රියා වලට විශාල බලපෑමක් එල්ල කරනවා. අපිට ඒ ක්‍රියා කරන්න මේ අනිවාර්යයෙන්ම ඇසිටයිල් කෝලින් හොඳට ඕනේ. ඒ වගේම අපිට හොඳ මොටිවේෂන් නැද්ද නේ කියන්නේ අපි උද්දීපනය කරන්න අපේ අවධානය පවත්වාගෙන යන්න යම්කිසි දෙයක් කෙරෙහි අපිට අවධානය එකෙල්ලේ පවත්වාගෙන යන්න පාඩමක උනත් අපිට අවධානය එකෙල්ලේ පවත්වාගෙන යන්න ඇසිටයිල් කෝලින් අත්‍යවශ්‍යයි. හරිද? ඒ වගේම ඉගෙනීම, මතකය, චලනය වගේ දේවල් වලට මේ ට්‍රාන්ස්මිටර් එක ඕනේ. එතකොට මේ ඇසිටයිල් කෝලින් හිඟවීම තුලින් නැත්නම් ඒක අඩුවීම තුලින් ඇතිවන රෝගී තත්ත්වයක් තමයි ඇල්මයිස් කියන රෝගී තත්ත්වය. හරිද? ඊළඟට අපි යනවා ඩොපමීන් වලට. ඩොපමීන් ගත්තහම මේක ඇවිල්ලා අපේ මනසේ සතුට අපිට හොඳ ආස්වාදයක් දෙන්න තියෙන මේ නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක්. අපි සෑම වෙලාවකම මානසික වශයෙන් සතුටින් ඉන්නකොට මේ ඩොපමීන් එයා රිලීස් කරනවා. හරිද? මේ ඩොපමීන් අධික ලෙස රිලීස් වුණාට අපි රිලීස් වුණාම අපිට හරි සැහැල්ලුවක් මාර රිලැක්ස් එකක් දැනෙනවා. හරිද? මේ ප්‍රධාන වශයෙන් මේකත් මතකය ඉගෙනීමට වගේ බලපානවා. ඒ වගේම මේ ඩොපමීන් වලින් මේ අපි සතුටින් ඉන්නකොට මනසට හොඳ ආශ්වාදයක් දෙනවනේ. උදාහරණයක් විදිහට අපි දැන් ෆෝන් එක බලද්දි හරිද? ෆෝන් එකේ අපි Facebook වගේ බලනකොට Facebook එකේ රීල්ස් බල ඉන්නකොට අපි ඒකට ඇඩික්ට් වෙලානේ බලන්නේ. අපිට මාර සතුටක් තියෙනවා. අපි මොකක් හරි වීඩියෝ ක්‍රියේෂන් එකක් කරද්දී අපි සතුටින් ඉන්නවා. හරිද? අපි මේ ඩිජිටල් මේ දේවල් පාවිච්චි කරද්දී අපිට අර සතුටින් ඉන්නවනේ. ඩිජිටල්ම නෙමෙයි අපි ඕන දෙයක් සතුටින් සිදු කරන ඕනෑම දෙයකදී මේ ඩොපමීන් අපේ මනසෙන් රිලීස් කරනවා. මේක ගොඩක් මොලේ ලිම්බික් පද්ධතිය ආශ්‍රිතව තමයි තියෙන්නේ. ඒ වගේම අපි පවත්වාගෙන යන චලනයන් ස්මූත්ලි පවත්වාගෙන යන්න අපි සුමුදුව සුමටව අපි ඇවිදින එක උනත් ලතාවකට රිද්මයකට ඇවිදින්න පවත්වාගෙන යන්න මෙන්න මේ ඩොපමීන් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක අත්‍යවශ්‍ය දෙයක්. ඊට පස්සේ සෙරටොනීන් කියලා කියන්නේ අපි ඔය නින්ද අවදිවීම වගේ දේවල් පාලනය කරන්නේ මෙහෙවන්න මේ සෙරටොනීන් එක ඕනේ. ඒ වගේම අපේ මනෝභාවය යහපත් ලෙස පවත්වාගෙන යන හොඳ මූඩ් ෆික්ස් එකක් තියාගන්න. හරිද? ඒ කියන්නේ අපි නිරන්තරයෙන් අර හොඳ ප්‍රසන්න පෙනුමකින් ඉන්නේ. ප්‍රසන්න පෙනුම තියාගන්න අපේ මුහුණේ තියෙන හිනාව, අපේ මුහුණේ ප්‍රසන්න ගතිය, අපි ජීවත් වෙනකොට අපි මොකකට හරි ෆේස් කරනකොට අපි ප්‍රසන්න පෙනුම පවත්වාගෙන යන්න මේ සෙරටොනින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක අත්‍යවශ්‍යයි. මේක අඩු වුණාම ගොඩක් විෂාදී තත්ත්වයක් මතුවෙනවා.
ඩොපමීන් අඩු වුණාම පාකින්සන් කියන රෝගී තත්ත්වය හටගන්නවා. මේ සෙරටොනින් කියන එක අඩු වුණාම ගොඩක් විෂාදී තත්ත්වයක් ඇති වෙනවා. ගොඩක් විෂාදය තියෙන රෝගීන්ට අමතර බෙහෙතක් විදිහට මේ සෙරටොනින් දෙනවා. හරිද? ඔය ගොඩක් වෙලාවට නිරන්තරයෙන්ම කඩන් වැටලා වගේ ඉන්න ස්වභාවයක්, කියන්නේ මනසින් කඩන් වැටලා වගේ ඉන්න ස්වභාවයක්, කිසිම මොටිවේෂන් එකක් නැහැ, නෙගටිව් හිතන්නේ, නෙගටිව් ඉන්නේ, අපියරන්ස් එක හොඳ නැහැ, ඔහෙ කලකිරිලා වගේ ඉන්නේ, මොන දෙයකවත් බෑ ගාගෙන. අන්න ඒ වගේ අවස්ථාවවලදී මේ සෙරටොනින් වල යම්කිසි දුර්වලතාවයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ එන්ඩෝෆින්. එන්ඩෝෆින් කියන නියුරෝට්‍රාන්ස්මිටර් එක අපේ ඇඟේ තියෙන, අපේ ශරීරයේ තියෙන ස්වභාවිකව වේදනා නාශකයක්. මොකක් හරි වේදනාවක් ගෙන දෙන කෙනෙක් ආපුවාම මේ එන්ඩෝෆින් රිලීස් වෙලා අර වේදනාව ගේන කාරණාව එක සටන් කරනවා. හරිද? වේදනාව ගේන කාරණාව එක සටන් කරලා එයා සම්පූර්ණයෙන්ම ඒක විනාශ කරලා දානවා. ස්වභාවිකවම ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණයක ස්වභාවිකවම ඇඟේ තියෙන නියුරෝට්‍රාන්ස්මිටර් එකක් තමයි එන්ඩෝෆින් කියලා කියන්නේ. වේදනා නාශකයක් එයා. නියුරෝනය සම්බන්ධ සහ නියුරෝට්‍රාන්ස්මිටර්ස් වල තියෙන්නේ මෙන්න මේ කොටස් ටික තමයි.